ආයිබෝන් කොහොමද කට්ටිය? ඔන්න අද ගොඩ කාලයක් කියන්නත් බෑ. ඩුබයි ටුවර් එක ගිහින් ආවට පස්සේ ඔන්න හදිස්සියෙම සෙට් වෙලා පුංචි ගමනක් යනවා. ඉතින් අපි යනවා අද දඹුල්ල පැත්තට, වැවක් පැත්තට යන්න කියලා තමයි බැලුවේ නිවාඩු පාඩුවේ. ඉතින් මේ ගමන පටන් ගද්දිම පේනවනේ කෑම පාළුව දෙන්න. අද මේ දෙන්නත් එක තමයි යන්නේ. අපේ ලේන අයියා ඉන්නවා, නිසා ඉන්නවා. මේ එලත් එක්ක තමයි යන්නේ. ඒත් එක්කම තව දෙයක් ඔයාලට පෙන්නන්න ඕනේ. මෙන්න මේකේ තමයි අද යන්නේ. ඉතින් අපේ ඊට කලින් තිබ්බ කායක දුන්නා. ඒකේ මොනවත් වීඩියෝ එකක්වත් කරන්න හම්බුනේ නැහැ. එයා එහෙම ගියා. ඉතින් දැන් අපිත් එක්ක ඉන්නවා මෙයා. මෙයාත් එක්ක තමයි අද යන්නේ. මෙයා අද අපේ පරිස්සමට එක්කන් යනවා. එහෙනම් උදේ ඉඳන් කාලා නැහැ. දැන් කණ්ඩායි යන්නේ. උන් කාලත් ඉවරයි මං එන්න කලින්. එහෙනම් කාලා යන ගමන් සෙට් වෙමු. අද බලමු කොහොමද මේ vlog එක වෙන්නේ කියලා. ඔන්න guys අපි දැන් මේ යන ගමන් ඉන්නේ මේ බංකඩුව වැව පැත්තට දඹුල්ලට ගිහිල්ලා යන්නේ. අපි කැප්පටිගල පාරේ තමයි දැන් මේ යන්නේ. ඉතින් මේ තව මෙතන ඉඳන් අපිට තියෙනවා හරියටම කිලෝමීටර් 52ක් විතර ඉස්සරහට යන්න. මේ ඉතින් අපි යන ගමන් ඉන්නේ පිටිපස්සේ ඉන්නවා අපේ ලේන් කුමාර්. එතකොට මෙතන ඉන්නවා ඔයගොල්ලෝ දන්න නිසා මේ බැඳලා හිටලා පොඩ්ඩක් දැන් ලැජ්ජාකාරයා. පොඩක් කේස් දැන් මේ පොඩක් කේස් එයාට. කොහොම තමයි විස්තරය වෙන්නේ. මේ දැන් වෙලාව ඇවිල්ලා හරියටම වෙලාව ඇවිල්ලා හරියටම 3යි කාලයි. ඉතින් මේ ඔය තමයි සිද්ධිය වෙන්නේ. අපි ඉස්සරහට යන් චුට්ටක් ලං කරලා ආයෙ සෙට් වෙමු. නෝක තමයි මේ වෙනකන් තත්ත්වය. අපි දැන් කාලා බීලා වැඩ ටික ඉවර කරගෙන ඉස්සරහට යනවා. එන යන් අපිත් එක්ක ඉස්සරහට ඉබ්බන් කඩුව පැත්තට.
ඔන්න අපි දැන් ඉස්සරහ යන ගමන් දැන් අපි ඉන්නේ කොස් කැලේ. දැන් වෙලාව හරියටම 4යි. අපි යනවා මට්ට ලස්සන view එකක් මැදින්. මේ පැත්තේ යන ඕන කෙනෙක් පට්ට කැමති පැත්තක් තමයි මේ හරිය. ඉතින් අපි යන ගමන් ඉන්නේ මට්ට ඩාස් ප්ලේස් එකක් නේ. ඔව්. ටක් විතර අපිට වෙලා ගියා. චෝට්ටා මේ හැම පාරක්ම තියෙනවා කියලා හිතනවා නේද මේ වගේ තැනකට ආවම. මොකද කියන්නේ මොකද කියන්නේ මම නම් කියන්නේ ඉතින් හැමතැනම හැම පාරක්ම මේ විදිහට තියෙනවා නම් ඉතින් මොකද කියන්නේ ආයෙ යන්න නෑ කිසිම මේකක් නෑ ඩස්ට් එකක් නෑ ලස්සනයි පාරේ ඉතින් හොඳයි ඔයා කියන දේ තමයි ප්ලේන් එකක් දීලා ඉස්සරහින් පොඩ්ඩක් නවත්තලා එමෙහෙට යන්න කියලා වෙද්දි මේ උනට අපිට දැන් වෙලා ගිහිල්ලා තියෙන්නේ සහේ ඇත්තටම බැලුවොත් අපිට ප්ලේන් ටික වෙලාවක් නෙවෙයි මේ අපි හොඳම කතාව කියන්නේ තාම දන්නේ නැහැ කොහෙද ඉන්නවත් මොනවද කරන්නවත් කියලා නෑ. ඔහේ යනවා ගිහිල්ලා ඔහේ යනවා. මොකද අපි අපිට මට ටෙන්ට් එකක් හම්බුණා. මේ 6% ටෙන්ට් එකක් හම්බුණා. මේ ඉතින් මේ හිතුණොත් ආය කොහෙටවත් යන්න නැතුව ටෙන්ට් එක ගාගෙන වැවක් අයින්ට වෙලා ඉන්න. මොනවා වෙයිද දන්නේ. මේ වීඩියෝ එක ඔයාලා මේක YouTube එකේ බලනවා නම් සතුටු වෙන්න එහෙනම් අපි කරදරයක් නැතුව කියනවා. පට්ට ක්‍රවුඩ් එකක් ඉන්නේ. ඉතින් මේ වාහනේ පාක් කරගන්නවත් නැහැ. අද මේ දවස් 3-4ක නිවාඩුවක් සෙට් වෙන ඉඳ තමයි මේ වෙලා තියෙන්නේ. දැන් අපි බෝට් රයිඩ් එකක් යනවා. ඉස්සරහට යනවා. බලමු අපිට මොකද වෙන්නේ කියලා. අම්මා අපිට නෑ වෙයි. නෑ වෙයි කිය. අපි නම් ගන්න බෑ මෙතන. ඒ කිවලු. ඕ එනග ආරක නම් අරකට මොය අයිනක දාගෙන අර දෙන්න අර අයින යන්න බලන්න මේ එහෙමනේ නිදහස් දැනකට යන්න අපි.
අතන දූපතක් තියෙන පේනවද අපිට අර? අරක තමයි දෝව දර තියෙන්නේ. අර බෝතල් මේවා දාලා අර තියෙන ග්‍රවුන්ඩ් එක. අර තියෙන හඳන ග්‍රවුන්ඩ් එක. අර ඒකේ සෙනඟ මොකද කරන්නේ කියනවා? අරවා යන්නේ. අරවන් කොහෙද යන්නේ? හොටල් එක යන්නේ වෙනද? ඔන්න අපි මේ ඉබ්බන් කඩුව වැවට ආවා. අවයි. මේ වලට පේනවා ඇති මෙන්න මේ හරියෙන් දඹුල්ල ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් එක තියෙනවා. මෙතන වැව තියෙනවා. මාර ක්‍රවුඩ් එකක් අද ඉන්නේ. දැන් අපිට මෙතන ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. අපි නිදහස හොයාගෙන ආවේ වැරදි දවසක. ඉතින් දැන් අපි චුට්ටක් වෙලා මෙතන ඉඳලා යන්න කියලා බැලුවේ මට තේරෙන්නේ නැහැ මේකට මොකද්ද දාන නම කියලා. මොන වගේ එකක් කියන්නද කියලා තේරෙන්නේ නැහැ. කොහොම හරි ඉතින් ඔන්න ආවා. යන්නේ මේ ගමන ප්ලෑන් කරපු කෙනා පේන ඇති අර ඈතින් පේනවා. අපි එක දණක් ෆොටෝ කරගෙන ආවා එතනදලා. එතන අපි බීච් එකට ගියා වගේ. ඇත්තටම බ්‍රවුන්ස් බීච් ගියා වගේ ෆීලිං එකක් මට ආවා. හරි ලස්සනයි වුණාට අපි බලාපොරොත්තු වෙන තව තැනක් හොයගෙන යන්න. අපිට මෙතන ඉන්න බෑ. අපි ඒකින්ද මෙතන යනවා. අපි ඉදිරියටම යන්. ඉතින් ඔහොම ආවා අපි ඇතුළට. දැන් කාර් එක ඇතුලේ ඉන්නේ. දැන් වෙලාව 4:55යි. අපි එහෙනම් මේ මෙතන ටිකක් ඉස්සරහට යන්. මේ මෙතන අපි බලාපොරොත්තු නිදහස නැහැ. අපි ඉතින් නිදහස හොයාගෙන යනවා. 4:55 පාටත් ළඟයි. ඉන්නේ කොතනද මොකද්ද කරන්න කියලා කිසිම අයිඩියා එකක් නැතුව අපි ඇවිදින්නේ දැන්. මේ බලමු. කොහේ හරි මොකක් හරි කරමු. යන් එහෙනම් අපි ඉස්සරහට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. ඕන දැන් ප්ලෑන් එකක් නැතුව ආපු ගමන. ඇත්තටම ආයේ අම්මට සිදු වෙලා ඉන්නේ ඔක්කොලාටම. දැන් වෙලාව හරියටම 5:54යි. 6යි. මේ කොහොමද අන්තිමේදී හොයලා ඔන්න ඉන්න තැනකුත් හොයාගත්තා. අන්තිමේට මේ කාර් එකෙන් මේ වැවාගිනට යන්න පුළුවන් තැනකුත් හොයාගත්තා. ඉතින් අපි යනවා රැයට කන්න මොනවා හරි ගේන්න. එන කන්න මොනවා හරි අරන් වැව ගාවදී සෙට් වෙමු. ඔන්න ගයිස් වෙලාව 6:18යි. අපි දැන් ගිහිල්ලා කෑම අරගෙන අපි නතර වෙන තැනට ගිහිල්ලා දැන් අහපම අපි යන ගමන් ඉන්නේ වැවාගිනට යන්න පුළුවන් කියලා හම්බුණා. දැන් ගෙලින් 4 wheel යෑමක් යන්න තියෙන්නේ. පාර වලට පෙන්නන්න. කොයි දිනද? කාර් එකට එන්න
කියලා දන්නේ නැහැ. ඕගොල්ලන්ට බැලුවොත් පේනවා නේද මේ පාරේ යන්න කොහොමද ආතල්ලෙක් කියලා. යන්නේ ගත්තා. ඉතින් එන එක තමයි ප්‍රශ්නේ. යම් බලන්න. ඒ අයියෙන් චුට්ටක් කරවත් කමන්නේ යන්න පුළුවන් කියලා. අයියේ කාරේ යන්න පුළුවන් දෙන්න. යන්න පුළුවන් ටික දොරක් යන්න ඕනේ. මෙතනට තමයි යන්න පුළුවන් නේ. ඊට පස්සේ වැඩි වෙයි. අයියෙන් යන්න ඊට පස්සේ. දැන් හොඳම සිද්ධිය කියන්නේ වැවට යන්න පුළුවන් කියලා ඇතුල් පාරක ආවා. දැන් අපි හිර වෙලා ඉන්නේ මෙතන. දැන් අර ඩබල ගියා හරවන්න දනක් තියෙනවද කියලා බලන්න. මේ පාරේ යන්න ඕනේ. දැන් වෙලාවත් 6:00ටත් ළඟයි. අපිට දාටයක් කලින් එන්න තිබ්බේ. දැන් හොඳම වැඩේ ඔප්ෂන් දෙකක් තියෙනවා. එක්ක මෙතන රිවර්ස් එකට යන්න ඕනේ ආපු දුරම. නැත්තම් මෙතන කායක දාලා අපි ගිහිල්ලා එන්න ඕනේ. මෙතන කායක දාලා ගිහින් එනවා කියන එක පොඩ්ඩක් රිස්කි වැඩි. ඒකින්ද අපි බැලුවේ මෙහෙම රිවර්ස් එකට යන්න. බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න guys finally මම පුළුවන් කිව්වා මේ යන්න. අපි දැන් ඉතින් යනවා මේ පාරේ. ඔයගොල්ලෝ පේනවද දන්නෙත් නැහැ. ඒක තියෙනවා හරවන්න නා. හා බයික් එකක් මොකක්ද දාලා තියෙනවා. හා ඒක හිර මෙහෙර කරගෙන මේ හරව ගන්න පුළුවන්. කෙලිම දැන් ඕෆ් රෝඩ් ඩ්‍රයිව් එකක් යන්නේ. පට්ට කැලයක් මැද ඉන්නේ. කොහොම හරි මාර මේ අමාරුවක් තිබ්බේ අපිට මේ කට්ටක්වත් නේද බං? කොලාම නාලා ඉවර වෙලා යන වෙලාවේ තමයි අපි නාන්න යන්නේ. මේ මෙතනින් ගන්න පුළුවන් නේද? ඈ? උඹලගේ වචන විශ්වාස කරලා මං ආවේ ඈ. ඔන්න කොහොම හරි අපට බහලා බලන්න. මේ බයික් ටික අයින් කරගන්න අජුට ඉඳලාම ලාගමුද? ඈ? මෙතන හරවන්න බැයිද? පොතනද? මෙතන හරවන්න බැයිද? හෙට දාලා මෙහෙන් රිවර්ස් එක ගන්න වේද? එහෙම නැත්තම් මේ මාර අසරණ තත්ත්වයකට පත් කරේ. රිවර්ස් එක නේද? ඒ මේ දාලා දෙන බයික් එක දාලා ඔතන මචං උඩට පාරක් තියෙනවා පොඩි. ඔකට බලහන්. මේ හරිය කටුව නම් මොනක් නැහැ. ඇයි බයික් එක හැට දාගෙන මෙතන දාගම හරි වැඩි දාන්න දැන් මේව තිබ්බනේ බයික් එක ගන්න ඉඩ ඇතිනේ. ගන්න පිටින් අපිට විච්ච වැඩි. ඈ? ඒක නතර දාගෙන. මෙහෙම අතෙන්ට දාන්න බෑද අතන උඩට? හරවන්නේ කොහෙද? මේක මෙහෙට රිවර්ස් කරමු. නෑ මේක අයින් කරගන්න ඕවා. අපි හරවලාම තියාගමු මෙතන නැත්තම් බෑ. ආවේ කොහොමද කියලා නම් අහන්න එපා. කොහොම හරි ආව කාර් එකයි. එන කැලයක් අස්සේ ගහලා තියෙන්නේ. කොහොම හරි අපි වැව ගාවට ආවා. කොහොමද view එක? කොහොම හරි අපි plan කර විදිහටම වැඩේ වුණා. වැඩේ වුණා නේ වැඩේ කරගත්තා. දැන් ටක්කල් චේන්ජ් එකක් දාගෙන අපි යන් වැව පැත්තට. දීලා රායට කන්නේත් මෙතන කාලා සින්දුවක් එහෙම අහලා නිදහසේ ඉඳලා මෙන්න මේ පට්ට කැලේක ආවේ. මේ ඉතින් පරිස්සමට යන්නත් ඕන. බෑ බෝ වෙද්දි. එන යන් ටක් ගාලා චේන්ජ් එකක් දාගමු අපි. ඔබට කැලේ වැඩි වුණා. ඔන්න අපි මේ ආවා වැව ගාවට. දැන් වෙලාව ඇති 6:38යි. 6:38යි වෙලාව. අපි ආවා. මේ අපි දැන් මෙතන පොඩ්ඩක් හදාගත්ත අපේ කෑම වීම ටික උව කරගන්න. මේ මෙහෙත් එම කොහොම හරි මෙහෙත් එම තමයි. මොකද්ද ප්‍රශ්නේ? ඇයි මොකද්ද ප්‍රශ්නේ? ආරක පේන තැනක ඉන්න ඈ. අතෙන්ට පේනවනේ.
ඉතින් අපි මෙතන තමයි දැන් සෙට් වෙන්න යන්නේ. ඕක තමයි වැඩේ වෙන්නේ. අපි එහෙනම් බලමු වෙන්නේ කියලා. පේන්නේ නැහැ නේ මොනවද. හරි ඔය විදිහට තමයි තත් වෙන්නේ. අපි දැන් මෙතන අපේ කෑම ටික කාලා සින්දුවක් ගහලා පොඩ්ඩක් නිදහසේ කයියක් ගහලා ඉන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ කියන්න ඕන කාරණේ තමයි මම පේන්නේ නැහැ. ඔක එල්ලමුද අපි? මෙතන ගිහින්. ඔය ආයෙත් මෙලි ඉන්නේ. නෑ නෑ. නෑ නෑ. ඉන්නවා බයයි මකුලන්ට මකුලුවන්ට බය නෙවෙයි ඇනෙනව මොනවද කට්ටා වරන්ට් එක වදිනවා වගේ යනවා ඒක තමයි මං කිය කට්ටක් වගේ ඇනෙන සීන් එකක් තියෙනවා වැටේ මහත්තයා මේක අස්සෙම දාන්න පොඩි ඒක ටිකක් කඩලා ඉන්න ඔය කරේ හොඳටම අර අගේට දාන්න තිබ්බ එකනේ කොද හරි හරි ටෙන්ට් එක ගහමු මෙතන ටෙන්ට් එක ගහමු ටෙන්ට් එක අතේ නම් බොම් බලන්න උරුල් ටෙන්ට් එක ඈ දැන් ආයෙ ටෙන්ට් එක කරදරයක් වෙනවා බහ ගන්න අපිට ආයෙ වෙලාවක් යනවා ඔව් ගහන්න පැය භාගයකට අපි ගෙනාපු ටෙන්ට් වලින් වැඩක් ගන්න ඉන්න බැරි වුණා වැටෙයි වැටුනොත් එහෙම මට සල්ලි දෙන්නේ නැහැ අපේ ඉලෙක්ට්‍රොනික ලන්තෑරුම අපි මේ විදිහට එල්ලුවා මොකක්ද ඒ කරේ එකක් පත්තු කරලා ඉතින් මේ කොහොම තමයි වැඩේ වෙන්නේ අපි දැන් මෙතන රෑ කෑම ටික කාලා මෙතන වැඩ ටික ඉවර කරලා හොටෙල් එකට යන්න අද හරි මහන්සි හෙට උදේ චුට්ටක් අපි බලමු වටපිටාවේ තත්ත්වය කොහොමද කියලා උදේට පෙන්නන්න දැන් අපි එන මෙතන වැඩේට සෙට් වෙමු හැපි පෙම්බෙන්ද සවසක අප සයුරු තෙර 6:54 ලාවට පෙන්වන්න අපි ගහ ළඟට ඇවිල්ලා ආදල් එකේ ඉන්නවා අපි කට්ටිය මෙතන ඉන්නේ අපේ ඩුබායි වලින් ගත්ත මේ ඉලෙක්ට්‍රික් ප්ලන්ටර් හරි ඔය විදිහට තමයි වෙන්නේ දැන් අපි මේ පුදුම ආසාවක් තිබ්බේ මෙතන ඉඳන් කෑම කන්න ඔන්න දැන් ආවා කෑම ටිකක් කාලා එන යද්දි හම්බුනේ 1 2 3 good morning ඔන්න මේ දැන් වෙලාව 10:47යි අපි දැන් යනවා දැන් තමයි නැගිට්ටේ ඊයේ රෑ වැඩක් නැහැ කතා කරලා විච්ච දෙක ගැන රූම් එකට ඉද්දි අපි කිය 3යි ගණන්නේ 9:45 විතර ඇදී අපි අතන ඔයාලා ඔය අන්තිමේට දැක්ක තැන අපි එතන ඉඳන් කෑම කාලා චටක් දාන් ඉඳලා ඊට පස්සේ අපිට මෙහි යාළුවෝ ටිකක් හම්බුණා. ඉතින් එයාලත් එක්ක ඊට පස්සේ පොඩ්ඩක් කතා කර ඉඳලා වැඩ ටික ඉවරෙද්දී 9:45යි. ඉතින් රස කතා ගොඩක් තියෙනවා. දැන් අපි ඉක්මනට යනවා. හොඳ කතාව. මෙයා ඒව කියන්නේ. මෙයා ඒව කියන්නේ. හොඳ කතාව. 9:45 වෙනකම් පාන්දර කතා කර හිටියා මෙයා. ඉතින් කොහොම හරි මේ අපිට මේ ඉබ්බන්කඩුව මේ ප්‍රදේශයේ බාර මේ පොලිසිය මහත්තුරු කීප දෙනෙකුත් අපිට රාත්‍රී යාමේ හම්බුණා. ඉතින් අපි යාළුවත් එක්ක සුබද කතාවක් කරා. හොඳ සුවඳ. ඒව තමයි සුවඳ කතා කියලා කියන්නේ. ඉතින් ඊට අපි දන්නේ නැහැ ඉතින් මෙයාලා කියන්නේ. ඔයාලා අහගෙන ඉන්න. ඊට පස්සේ මේ අපි වැඩ ටික ඉවර කරලා දැන් බඩ ගාලා යනවා කන්න. අපි හිටපු හොටෙල් එකේ යද්දි පෙන්නන්න. ඉස්සරහට යනවා කන් හරිම බඩගින්න ඉන්නේ. මාර මේ ආපු ගමන අපිට ඒ රාත්‍රියේ විච්ච දේවල් වලත් එක්ක ෂෙයා කරගන්න ඉස්සරහට කරගන්න කරමු මේ ඒ දේ
සාර්ථක නොවන අත්දැකීම් බොහෝමයි. ඉතින් යාළුවෝ ටිකක් හම්බුණා. අඳුර ගන්න හම්බුණා. මේ පැත්තේ ඉන්න. ඉතින් කොහොමද වවනේ? එහෙනම් අපි දැන් ටක් ගාලා යන් කන ගමන් සෙට් වෙමු. අපි කන්න යන්නේ මේ අනම්මනම් කන්න කිව්වද බට්ටියක්ම කන්න කියලා බැලුවේ. ඒ හරි අසාධාරණයි. මට වෙන ප්ලේට් එකක් තියෙනවා. ඒවම මට පොඩ්ඩයි බට්ටිය. හරි අපි දැන් කන්නේ අපි ඊගාව තියෙන චිකන් තියෙනවා. මේ මොනවද නන්නේ? ඉන්න. මේ පපඩන් තියෙනවා, බණ්ඩක්ක තියෙනවා, පරිප්පු තියෙනවා, අල තියෙනවා, චිකන් තියෙනවා, මාංගයල කොහොමද? තාජුටි එක. මේ අපි වෙන්නේ. අපි කනවා. නිසා ඉන්නවා. දීපම් බං. එන්න මෙයා මෙතන ඉන්නවා. එහෙනම් අපි කාලේ වෙලා සෙට් වෙනවා. ඔන්න අපි මේ යනවා දැන් බහින්ද දැන් මේ මාරම මහන්සියක් තියෙන්නේ. කොහොම අපි නාන්න යන්නේ වැවට බහැලා. අපි නෑ. ඔය මොන මැරෙයිද දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. දැන් නාන්න යන්න. අපි නානවා. මේ අමුතු සතෙක් ඉන්නවා. ඒනවත් දන්නේ අපි අපි නානවා. අපි ඉන්නේ දැන් කොහෙද මේ? ඉබ්බන් කඩුව. එන්න නාන්නේ. එයා නානද? නාන්නේ නැහැ නේද? ඈ? මේ සනීපේ මේ පැත්තට එන්න ඕනේ දී. මොකද කියන්නේ? මේ වගේ අතල්ලක් ගන්න මේ පැත්තට එන්න ඕනේ. චේ දුර යන්න එපා මෙහාට එන්නකෝ. ගෙවුර නෑ මේක. ගෙවුර නෑ. අපි නම් ගිහ බොක් ගාලා ගියොත් එහෙම. ඔයාලට පේනවා ඉතින් අර ඈත පේන්නේ. නෑනේ මම අර ඈත ශායිලන්ද කොහෙද ඉස්කෝලේ උගන්නන? උගන්නේ ඉස්කෝලේ මොකද්ද? ඒකල දමුල්ල අර තියෙන්නේ නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් එක. ස්ටේඩියම් එක යන්න තියෙන ශායිල. අපි ඒ පැත්තට යන්න හිටියේ වුණාට අද යන්න බැරි වෙයි වගේ. සත්‍ය අමාරුයි. අමාරුයි.
ඒ අපි මේ පැත්තට එද්දි ඌදරලා වගේ පේනවත් ඇසි පේනවා ඇති කියලා හිතනවා ඊ අපි ඇති සෑහෙන ක්‍රවුඩ් එකක් හිටියන එතන හිතුවේ අද එද්දි දිවි කියලාද කවුරුත් නැහැ මම දන්නේ ඒක නිසා ලොකු ක්‍රවුඩ් එකක් නැහැ ඔය දවස් උනාට මේ ඉන්නේ අර පොඩියෝ නේ බල්ලෝ වතුරට දැම්මම නේ උඹලා හරි ගයිස් කොහොම තමයි සිද්ධිය වෙන්නේ අපි දැන් හොටෙල් එකෙන් ආවා චෙක් අවුට් වුණා ඊට පස්සේ හොටෙල් එකේ චෙක් අවුට් කළා අපි ආවා මේ එළියට ඊට පස්සේ ඔක්කොම ටික ලෑස්ති කරගෙන දැන් මේ ආවේ එකපාරටම වැවට ඇවිල්ලා ආගෙන ඔක්කොම කරමු ආපොට් එකකින් යන්න කියලා බැලුවා මේ ඉතින් ඕක තමයි වැඩේ වෙන්නේ එහෙනම් අපි ටක් ගාලා නාලා එන්න ටගම් බයි ගයිස් ඔන්න අපි යන්න හදන්නේ දැන් අපි ඊයේ ආවා දැන් වෙලාව 2:47 ඉතින් අපි යනවා මේ දැන් අපි යනවා මේ ගෙදර ඊයේ ආවා මෙන්න මේ වැවේ ඕගොල්ලන්ට මේ පිටිපස්සෙන් තියෙන වැවේ ওই වැවේ ඉඳන් තමයි අපි ඊයේ ගත කරේ දවසේ මේ ලස්සන ලංකාවේ ඇවිදින ගමන් ඔන්න මේ පැත්තට ආවා හොඳ යාළුවෝ ටිකක් හම්බුණා එයාලත් එක්කත් කතා බහ කරලා මේ යාළුකමක් ඇති කරගත්තා ඉතින් දැන් අපි පිටත් වෙන්න කියලා තමයි ෂෙයා කරන්න. එහෙනම් අපි යන්නයි හදන්නේ. අපි යනවා එහෙනම්. ආයෙත් දවසක හම්බෙමු. ආයෙත් දවසක හම්බෙන්න බලාපොරොත්තු වෙන් අපි යනවා. ජය වේවා.